ඔබ දන්නවාද මීට වසර 1200කට පෙර අතුරුදහන් වූ මහා නගරයක් අදටත් මහා සාගරයේ අඩි 100 ගණනක් යට රන් රිදී මුතුමැණික් සමග නිහඬව සැඟවී සිටින බව. මේ අද්භූත නගරය හමුවන්නේ ඊජිප්තුවේ අබු කීර් බොක්කේ මධ්‍යධරණී මුහුදේ අඩි 30 සිට 150 දක්වා ගැඹුරු පතුලේ. වසර දහස් ගණනක් තිස්සේ වැලි සහ මඩතට්ටුවලට යට වී තිබූ මේ නගරය හමුවන්නේ තෝනීස් හෙරක්ලියන් කියායි. මෙහි සිදු කළ කැණීම් වලදී පුදුමයට කරුණ නම් අති විශාල ගල් පිළිමවලට අමතරව තවමත් දිලිසෙන රන් කාසි මැණික් ගෑම් වූ මාල සහ අති දුර්ලභ පිඟම් මැටි භාණ්ඩ සිය ගණනින් හමුවීම. මේ එකල ලෝකයේ තිබූ ධනවත්ම වෙළඳ නගරයක් බවට සාක්ෂි මේවායි. භූමිකම්පා හා සුනාමි රළ පහරවල් නිසා මේ නගර තිබූ බිම දිය වී මුළු නගරයම එකවර මුහුදු පතුලට ඇදී ගොස් තිබෙනවා. 2000 වසරේදී නවීන රේඩාර් තාක්ෂණය යොදා ගන්නා තෙක් ලෝකයේම සිතුවේ මේ මිත්‍යාවක් කියායි. මෙවැනි අභිරහස් තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරන්න. ඔබ හිතන විදිහට මෙවැනි තවත් නගර මුහුදු පතුලේ සැඟවී ඇද්ද? ඒ කොහේ වෙන්න පුළුවන්ද? පහලින් කමෙන්ට් කරන්න.